හෙලෝ good morning මේ ළමයි මේ කැක්ටස් හදනකොට අනිවාර්යෙන් හිල් තියෙන්න ඕනේ. හිල් නැත්තම් සිදුරු නැත්තම් යටින් හිල් කරගන්න ඕනේ. නැත්තම් මේ ගස් මැරෙනවා. සමහර කට්ටිය ස්ප්‍රේ කරනවා. දැන් මේ විදිහට මේ අපි ඩ්‍රිල් එකක් කරන් හිල් කරනවා. මේ විදිහට හිල් අවම හිල් දෙකක්වත් තියෙන්න ඕනේ. හිල් තුනක් තියෙනවා නම් ඒක හොඳයි. සිදුරු නැති පෝච්චි වල හදලා සමහරු මරාගෙන මයි කාට ඇවිල්ලා කියනවා ගස් මැරුණා අපි වතුර දැම්ම ඉන්න ස්ප්‍රේ කරොත් කොහොමවත් වතුර මේ මල් මැරෙනවා. ඊට පස්සේ මේවා මේ සිදුරු දෙකක් මේවායි ලොකු සිදුරු දෙකක් තිබ්බම ඇති. මේ සිදුරු නැති ඒවායි හදන්න එපා මොනම හේතුවක් නිසාවත් ගස් මැරෙනවා. මොකද වතුර දාන්න ඕනේ මේ මුල් පෙඟෙන්න දානකොට යට වතුර හිටිනවා. ඊට පස්සේ මේ හීල් ටික වැහෙන්න මේ පොඩි ගල් තට්ටුවක් දාලා ඊට පස්සේ මෙහෙම පස් අපි හදාගත්ත මිශ්‍රණයක් මේ තියෙන්නේ. ඊට පස්සේ ඒකේ අපි මෙහෙම මල් ගස් තියලා හදා ගන්නවා. මේ සිදුරු නැත්තම් සිදුරු කරගන්න ඊළඟ කේස් එක තමයි මෙන්න මේ જાතිය. මේ පොට් එකේ උඩින් මැදින් විතරයි හිල් තියෙන්නේ. වටේට ලේයර් එකක් මෙන්න මේ ලේයර් එක මේ පොඩි ලේයර් එකක් තියෙනවා. වතුර හිටිනවා. වතුර දාපුවම මේ වටේ ලේයර් එකේ හිටිනවා වතුර. එතකොට ගස් කුණු වෙනවා. ඒවට ඉතින් හොඳම ඔප්ෂන් එක එක්කෝ මෙන්න මෙතනින් හිලයි වයි තව සිදුරු දෙකක් විතර සිදුරු කරගත්තොත් මෙතන වටේට වතුර හිටින්නේ නැහැ. එහෙම නැත්නම් ඉතින් මෙන්න මෙහෙම ගල් ලේයර් එකක් දාපුවාම වතුර ඉතින් හිටින එකට පොඩි ඔප්ෂන් එකක්. නැත්නම් ගස් මැරෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද පැල හදා ගන්නකොට ඒ තත්ත්වේ බලා ගන්න ඕනේ. ඒක සිදුරු නැත්නම් අනිවාර්යෙන් සිදුරු කරගන්න ඕනේ. සිදුරු නැති මේ වගේ වටේ ලේයර් තියෙන පොච්චි මම නම් ගන්නෙත් නැහැ. හරි කරදරයි. මැද විතරයි සිදුරු තියෙන්නේ. මෙන්න මේ ලේයර් එකේ සිදුරු කරගන්න ඕනේ. නැත්නම් ඒවා හරි කරදරයි. හරි බොහොම ස්තුතියි.